චෝදනාවක් එල්ල වෙනවා අපේ ජාතික ලැයිස්තුවේ മന്ത്രിවරයෙක් පිට. මම යමක් ඒක පැහැදිලි කරන්න ඕන. ඉබ්‍රාහිම් කියන පුද්ගලයා 2015 අපේ ජාතික ලැයිස්තුව නියෝජනය කරා. හැබැයි මේ ප්‍රහාරයට ඔහුගේ දරුවන් සම්බන්ධ වෙනවා. ඉතින් ඒ පුද්ගලයා යම් සබත්තාවයක් තිබෙනවා නම් උට දඬුවම් ලබා දී. අපි මිනිස්සු කවුරුත් කාලා බලලා ගන්නේ නැහැ මන්ත්‍රීතුමනි. භාවිතාව බලනවා. ඒ අනුව සම්බන්ධ කරගන්නවා. වැරද්දක් සිදු වේ එකේ. ප්‍රතිපත්තිය මොකක්ද? වැරද්දක් සිදු වෙනවා තමන්ගේ දේශපාලන බලය උපයෝගී කරගෙන ආරක්ෂා කිරීම තමයි වැරද්ද. මේ වර්තමාන ජනාධිපතිතුමා. එතකොට එතුමාගේ ජාතික ලැයිස්තුවේ කියන්නේ ජාතික ලැයිස්තුව කියන්නේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවේ 29යි. දැන් 29න් එක්කෙනෙකුට චෝදනාවක් එල්ල වෙච්ච වෙලාවේ එතුමාගේ සමාජිකත්වය අහෝසි කරන්නේත් නැහැ. අහෝසි නොකර එතුමා කියනවා කාලා බලලා නෙවෙයි අපි අපේක්ෂකයෝ ගන්න කියලා. හැබැයි දැන් ඔබතුමාලා බලන්නකෝ දැන් අපේ മന്ത്രിවරයෙකුට නෙවෙයි මේ අපේක්ෂකේ. දැන් ලංකාවේ ගත්තම ප්‍රාදේශ සභාවේ අපේක්ෂකයෝ ඉන්නු 9300. දැන් මාලිමාවේ 29න් එක්කෙනෙක්. එතකොට මේ 9300න් එක්කෙනෙකුට චෝදනාව එල්ල වෙද්දි තමයි මේක අපේ ඇඟට දාන්නේ. දැන් හම්බන්තොට දිස්ත්‍රික්කේ ගත්තා. දැන් මගේ දිස්ත්‍රික්කේ මේ අපේක්ෂකේ. හම්බන්තොට දිස්ත්‍රික්කේ ගත්තත් මේ වගේ 230ක් ඉන්නේ. 290ට සමාන. 290ක් අපේක්ෂකයෝ. දැන් මගේ ආසනයේ ගත්තත් 130ක් අපේක්ෂකයෝ. එතකොට මේ අපේක්ෂකයෝගේ කෙනෙක්ට චෝදනාවක් එල්ල වෙනකොට මේක අපේ ගිලා. හැබැයි අපි උව ආරක්ෂා කළා නෑනේ. උව අපි සමාජිකත්වයෙන් ඉවත් කළා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තම මේ ආණ්ඩුව පත් වෙලා අවුරුද්දක් වෙනවා. දැන් එතකොට මේ ආණ්ඩුවත් අවුරුද්දක් දන්නේ නැත්නම් මොහු මේවට සම්බන්ධයි කියලා. පොලිසිය දන්නේ නැත්නම්, හමුදායේ බුද්ධ්‍යංශ දන්නේ නැත්නම්, දේශපාලඥයෝ වෙච්ච අපි කොහොමද දන්නේ? හැබැයි ප්‍රශ්නේ දැන් මේ කන්ටේනර් පැන්නුවේ කවුද? දැන් මේක මුහුදෙන් ආපු හැංගිලා ආපු බෝට්ටු නෙවෙයිනේ. මේ කන්ටේනර් පැන්නුවේ කවුද? මදුක මේ කන්ටේනර් මදුක ගිම්මානේ මේ කන්ටේනර් දෙක ඇවිල්ලා තියෙන හැංගිලා නෙවෙයි. මේ කන්ටේනර් දෙක ඇවිල්ලා තියෙන්නේ වරායේ නීත්‍යානුකූල. මේක ඉතාමත් බරපතල තත්ත්වයක්. මොකද මේ කන්ටේනර් දෙකට UNODC කියන්නේ United Nation Office on Drugs and Crimes. මේකට සාමාන්‍යයෙන් මං හිතන්නේ මේකේ විස්තර දෙන්නේ ඇමරිකාවේ තියෙනවා DEA. මේ DEA එකේ Drugs Enforcement Administration. මේක තමයි ලෝකේ තියෙන හොඳම. ඒ කියන්නේ මේකේ තොරතුරක් එව්වා කියන්නේ ආයි බලන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ආයි ඩ්‍රග්ස්ම තමයි. මේකේ තොරතුරක් ලෝකේ දුන්න කියන්නේ මේක ඔෆිස් එක තියෙන ඉන්දියාවේ. මේක දකුණු ආසියාවේ ඕන වෙලාවක තොරතුරක් දුන්නොත් මේක ඉන්දියාවට තොරතුරක් දුන්නොත් ඉන්දියාවේ කෙලින් මේක ඩ්‍රග්ස් කියලා ඩික්ලෙයාර් කරනවා. ආයි බලන්නේවත් නැහැ. හැබැයි ලංකාවට මේ කන්ටේනර් දෙකේ ඩ්‍රග්ස් එනවා කියලා මේක කියන්නේ මේ ඔක්තෝබර් මාසේ. ඊට පස්සේ මේක ජනවාරි මාසේ වෙනකන් ටෙස්ට් කරනවා. ටෙස්ට් කරලා මේක රිලීස් කරනවා. එතකොට මේක කවුදවත් කියන්නේ? එතකොට සාමාන්‍යයෙන් මේක මෙහෙම රිපෝට් එකක් ආවා කියන්නේ එක්ක සිකියුරිටි කවුන්සිල් එකට මේක යනවා. එතකොට මේක ඇමතිවරු දැනගන්න ඕන. පොලිස්පතිවරයා දැනගන්න ඕන. පොලිසිය දැනගන්න ඕන. එතකොට මේක නාකොටික් එක දැනගන්න ඕන. කස්ටම් එක දැනගන්න ඕන. එතකොට කොහොමද මේක එළියට ගියේ? දැන් මේගොල්ලොම එළියට දාලා මේගොල්ලොම අල්ලලා අපේ 9101 කෙනෙක් ඒකට පැටලුවාම අන්තිමට අත හොද ගන්න හදනවා. අන්න පොහොට්ටුවෙක් කෙනෙක් අහු වුණා. ඒකින්ද මේක පොහොට්ටුවේ කියලා අත හොද ගන්න හදනවා.